ඔබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම වෙල්කම් ටු මයි YouTube channel. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ පහසුවෙන් බරත් වැඩි වන රසම රස සුප් එකක් බබාට හදලා දෙන විදිහ ගැන. බලමුකෝ අපි මොනවද ඕනේ කියලා. කැරට්, රතු වල, අල, බොන්ජි ටිකක් පොඩිවට කපා ගන්න මේ විදිහට. බීෆ් ටිකක් මේ විදිහට පොඩිවට කපා ගන්න. බීෆ් වෙනුවට ඔයාලට චිකන් උත් පාවිච්චි කරන්න පුළුවන්. පරිප්පු ටිකක්, කරපිංචා ටිකක්, රතු ලුණු සුදු ලුණු ටිකකුත් පොඩිවට කපා ගන්න. දැන් ෆෑන් එකක් ලිපේ තියලා ෆෑන් එක රත් වෙගෙන එනකොට මේ විදිහට බටර් ටිකක් එකතු කරගන්න. දැන් බටර් ටික රත් වෙගෙන එද්දි සූදුරු වැට කීපයක් මේ විදිහට එකතු කරලා හැන්දෙන් කලවම් කරගන්න. දැන් පොඩිවට කපාගත්තු රතු ලුණු සුදු ලුණු ටිකත් මේ විදිහට එකතු කරගන්න. බීෆ් ටිකයි කරපිංචා ටිකයි මේ වෙලාවේදී එකතු කරලා හැන්දෙන් කලවම් කරගන්න. දැන් පොඩිවට කපාගත්තු එළවලු ටික ඔක්කොම මේ විදිහට එකතු කරගන්න. දැන් හැන්දෙන් කලවම් කරමින් මේ ටික තෙලේ හොඳින් තෙම්පරාදු වෙන්න අරින්න. මේ වෙලාවේදී බේබි තුන පහ ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, අවුරුද්දට වැඩි බවෙක් නම් ලුණු කුඩු ටිකකුත් එකතු කරගන්න. දැන් මේ ටිකත් තෙලේ තෙම්පරාදු වෙන්න ඇරලා පරිප්පු ටිකත් එකතු කරගන්න. මේ වෙලාවේදී ලිපේ ගින්දර හොඳටම අඩු කරලා තියාගන්න ඕනේ. දැන් සුප් එක තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්න. දැන් පියනෙන් වහලා මේ විදිහට සුප් එක තඹ ගන්න. ගොඩක් වෙලා යන්නේ මේ සුප් එක හදාගන්න එළවලු පොඩිවට කපා ගත්තාම හොඳින් තැම්බෙනවා ඉක්මනින්. මේ ගානට වතුර හින්ද ගන්න. සුප් එකට වතුර ගොඩක් තියලා බබාලට දෙන්න හොඳ නැහැ. එතකොට පෝෂණ ගුණය අඩු වෙනවා. මේ විදිහට මම සුප් එකෙන් ටිකක් වෙනම අයින් කරලා ටිකක් බ්ලෙන්ඩර් කරගන්නවා. ඔයාලට සම්පූර්ණයෙන් බ්ලෙන්ඩර් කරගන්නත් පුළුවන්. කෑලි හපලා කන බවෙක් නම් මේ විදිහට දෙන්න. අවසානට බ්ලෙන්ඩර් කරගෙන ඒකට මේ විදිහට බටර් ටිකකුත් එකතු කරගන්න. එතකොට තවත් රසයි. පෝෂණ ගුණයෙන් ඉහළ බරත් ඉක්මනින් වැඩි කරගන්න පුළුවන් සුප් එකක් තමයි මේ. මේ වෙලාවේදී කලින් අයින් කරගත්ත එළවලු ටිකත් එකතු කරගන්න. දැන් මේ ටික කලවම් කරලා කවන්න. පහසුවෙන් හදාගන්න පුළුවන් වගේම රසම රස සුප් එකක් තමයි මේ. බබා අසනීප වුණ දවසට මේ විදිහට හදලා දෙන්නකෝ. ඔයාලත් හදලා බලලා මටත් බලන්න කමෙන්ට් එකක් විදිහට ෆොටෝ එකක් දාන්නත් අමතක කරන්න එපා. මගේ channel එකේ මේ වගේ වීඩියෝ තවත් තියෙනවා. ඒවත් ගිහින් බලන්න. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් like එකක් දාලා channel එකත් subscribe කරලා තව කෙනෙකුට බලන්න share පාරකුත් දාන්න. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ආදරේ.